අපි තාමත් වගේ කියමු. අපි ඊළඟ ආණ්ඩුවේ ෂැඩෝ කැබිනට් එකක් හදනවා. අධ්‍යාපනය පිළිබඳ පුළුල් විෂයන් පිළිබඳ දැනුම තියෙන පුද්ගලික අධ්‍යාපනය පරිසරය පිළිබඳ සෞඛ්‍ය විෂය ඒ විෂයන් ධාරාවන් පිළිබඳ ප්‍රධාන ෂැඩෝ කැබිනට් මණ්ඩලයක් අපිට දානවා. ඔබේ පක්ෂය තුල අනිවාර්යයෙන්. ඒ කැබිනට් ඒක ඇත්ත ඒ මොහොතේ ගොඩනගෙන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට වඩා ඒ විෂයන් පිළිබඳ දැනුමක් තිබෙන අවබෝධයක් තිබෙන කිඳා බහින කණ්ඩායමක් අපි ගොඩනගනවා. ඒතර ඒ කණ්ඩායම කුෂ්කර්මාන්ත ශාස්ත්‍රී බාර කෙනා කුෂ්කර්මාන්තයේ ප්‍රතිපත්තිය ජනතාවට මත ගෙන යාම අලුත් ප්‍රතිපත්තිය පිළිබඳ සංවාදය අපි ආරම්භ කරනවා. අධ්‍යාපන ප්‍රතිපත්තිය බාර කෙනා අධ්‍යාපන පිළිබඳ අලුත් සංවාදයක් අලුත් සාකච්ඡාවක් රට තුළ පටන් ගන්නවා. ඒ නිසා අපි එළඹෙන පාර්ලිමේන්තුව ඇතුලේ අපිට ලැබෙන පංගුව අපි උපරිම උත්සාහ කරගන්නවා විකල් සමාජ ආර්ථික දේයක් වෙනුවෙන් සමාජ විත මතවාදය ගෙන යන්න. ඒ නිසා අපේ ප්‍රධාන කාර්යභාරය තමයි ඒ පාර්ලිමේන්තුවේ ලැබෙන බලය එළියේ තිබෙන අපේ බලයත් එක්ක ඒකාබද්ධ කරලා ජනතාවට වෙනස් විකල්ප ආර්ථික ධාරාවක් පෙන්වීම.